සුරත් අබේවර්ධන Facebook පිටුව සහ දඩුවට YouTube channel එක හරහා ඔබත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. එක අවස්ථාවක් තමයි දැන් මීගමු බන්ධනාගාරය තුල සිද්ධියක් සිදු වුණා. විශාල පිරිසකගේ ජීවිත හානි වුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත හානි වුණා. රැඳවියන්ගේ ජීවිත හානි වුණා. හානි වෙලා ඒ සිද්ධිය යම් සමතයකට පත් වෙලා දැන් මේකට යනකොට ඊයේ දිනේදී මහර බන්ධනාගාරය තුලත් එවැනිම සිද්ධියක් හට ගන්නට පටන් ගත්තා. අද උදේ අපි ඡායාරූප දැක්කා, වීඩියෝ දර්ශන දැක්කා, බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ දැක්කා. බන්ධනාගාරයේ දේපල වලට විශාල හානි සිදු කරලා තියෙනවා. තුවාල ලැබූ 6 දෙනෙකු රෝහල්ගත කරා. ඒනුත් එක්කෙනෙකුගේ ජීවිතේ හානි වුණා. මේනකොට සමතයකට පත් කරලා ඔවුන්ව ඒ වාඩ් වලට යොදවලා කටයුතු කරනවා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දුරදිග වීදුම් බලකාය වැනි වූ SF ලා නැත්නම් විශේෂ ප්ලැටුන් එක ස්පෙෂල් ප්ලැටුන් යුද හමුදා ස්පෙෂල් ප්ලැටුන් එක පවා ගෙන්නලා තියෙනවා. අපි දැක්කා ඒ ස්ථාන වලට යුද රථ ගෙනල්ලා තිබුණා. ඒ වගේ විශාල වශයෙන් සංවිධානය වෙලා මේ මැඩලන්නට කටයුතු කරලා තිබුණා. ජීවිත හානිය එකකින් මේ වෙනකොට නතර වුණා. ඒක යම් ප්‍රමාණිකව කියන්න පුළුවන්. අර සිදුවුණු සිදුවීම ගැන ගත්තා වූ ප්‍රායෝගික අත්දැකීම මත නැවත එවැනි සිද්ධීන් සිදු නොවීමට වග බලා ගැනීමට වගකිය යුතු කටයුතු කිරීම නිසා මෙය සමනයකට නැත්නම් යම් තාක් දුරට මර්ධනයට සහ නිවැරදි කිරීමකට ලක් වෙලා තිබුණා. හැබැයි බන්ධනාගාරයට ඉන්න පුළුවන් 900 ගාණක් වූ බන්ධනාගාරයේ 4000කට වැඩි පිරිසක් ඉඳලා තියෙනවා. ඔවුන්ගෙන් යම් කෙනෙකු මාධ්‍යයට කියනවා වුණා බන්ධනාගාරය තුල වැසිකිලි තියෙන ප්‍රමාණයත් ඒවා උතුරලා ගිහිල්ලා බන්ධනාගාරය තුල ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා සියල්ලම ඒ පීඩනය 900කට ඉන්න පුළුවන් තැනක 4000ක් ඉන්න ගියාම සිදුවෙන්නා වූ තත්ත්වයන් තමයි මේ පීඩනය වශයෙන් එළියට ආවේ කියන එක කියන්න තමයි ඔහු උත්සාහ කරේ. ඔවුන්ගේ ඥාතීනුත් ඇවිල්ලා එතන තවදුරටත් කෑකොස්සා ගසමින් සිටියා. උද්ඝෝෂණයක් කරනවා සිටිනවා. බෑ පොලිසිය මැදිහත් වෙලා සියල්ල සමතයකට පත් කරන්නට කටයුතු කරා. ඉතින් එනකොට මේ රට තුල තවත් ආందోලනාත්මක තත්වයක් ඇති වෙමින් පවතින සිද්ධියක් තමයි මේ පෙරහැර පවත්වා උපුල්වන් දේවාලයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ දෙවුන්දර ඒ පෙරහැරේදී යම් සිද්ධියක් ඇති වෙන්නට ගියා. ඒ ඇති වෙන්නට ගිහිලා නැවත පොලිසිය මැදිහත් වෙලා මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ඒ කට්ටිය මැදිහත් වෙලා යම් තාදුරට ඒක සමතයකට පත් කරගෙන ඒක නිවැරදි කරගන්නට හැකියාව ලැබුණා. මේ කාවලි නැටීම සම්බන්ධයෙන් වූ සිද්ධියක් පසුව පාතාලය තුලත් දෙපිරිසක් ඒ සම්බන්ධව ප්‍රකාශ කිරීමට පටන් ගැනීමත් එක්ක ඉතින් තත්ත්වය ඒ ආකාරයට යන වෙලාවේදී දැන් මේ මොහොතේ අපි මේ කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ මාර්ගයේදී අපි මගීන් වශයෙන් පොදු ජන සේවයට යොදවලා තියෙන ආණ්ඩුවේ බස් රථ හෝ පුද්ගලික බස් රථ භාවිතා කරලා අපි අපේ කටයුතු ගමන් බිමන් අපේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුර ගන්නවා. මේ ආකාරයට සපුර ගන්නකොට යම් අවස්ථාවලදී මේ හිතා ගන්න බැරි ආකාරයේ සිද්ධීන් සිද්ධ වෙනවා. ඒ වගේ සිද්ධීන් වලදී අපි කොහොමද අපේ ගමන් අවශ්‍යතාවය සපුරා ගන්නට කටයුතු කරන්නේ කියන පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. මේ වගේ සිද්ධියක් ගැන කතා කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. හැබැයි මම මේකේ බස් රථ ධාවනය වෙන මාර්ගය හෝ බස් රථ අංකය හෝ ඒ ගැන කියන්නේ නැහැ. ඒ නොකියන්නේ ඒ මාර්ගයේ ධාවන වෙන බස් රථවල රියදුරු කොන්දොස්තර මහතුන්ට යම් හානියක් වෙනවා නම් ඒක අපිට සුදුසු දෙයක් නෙමෙයි කියලා තමයි මම සලකන්නේ. නිසා මම එහෙම කියන්නේ නැහැ. ඒ වගේම මේකේ වුණු නීතිමය තත්වය ගැන තමයි මම මේ කතා කරන්නට යන්නේ. මේ එක් දිනක් උදෑසනක ඒ කියන මාර්ගයේ ධාවනය වූ බස් රථය සහ
B කියන මාර්ගයේ එම මාර්ගයේම ධාවනය වන බස් රථය වගේ බස් රථ කීපයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබුණා. තව බොහොම වාහන ධාවනය වෙමින් තිබුණා. මේ A කියන මාර්ගයේ ධාවනය වෙන බස් රථයේ රුද්‍රා ටිකක් වේගයෙන් බස් රථයේ පදවමින් හිටියා. බස් රථයේ හිටපු මගීනුත් තම ඔරලෝසු බලනවා. ඒ වගේ ඒවත් අපි දැක්කා. ඒ කියන්නේ වෙනතට වඩා කලින් කාර්යාලයට යන්න මේ උදෑසන කාර්යාල වෙලාවේ කාර්යාලයට යන්න පුළුවන් වගේ හැඟීමක් ඔවුන්ට ඇති වෙන්න ඇති. මේ යනකොට ටික දුරක් බස් රථය එකවරම පාරේ අයිනට කර නැවැත්තුවා. නවත්තලා බලනකොට මේ නවත්තගෙන තියෙන්නේ පොලිසිය විසින් බස් රථය නතර කරගෙන තිබුණා. පොඩ්ඩක් වෙලා යනකොට බස් රථයේ කොන්දොස්තර වැඩේ කරන තැනැත්තා කතා කරලා බහින්න කට්ටියෙන් බහින්න වෙන බස් එකකට නගින්න අපි ඒකට නගගන්නම් බහින්න කියලා කෑ ගහන්න පටන් ගත්තා. බස් රථයේ කට්ටිය ඔක්කොම බැස්සා. ඒ අවස්ථාවේ අසලින් යන ගමන් අපි විමසුවා ඇයි මොකද මේ ප්‍රශ්නේ කියලා. මේ බස් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය අරගෙන කියලා කියනවා. ඒ නිසා බස් රථයේ යවන්න බෑ අපිට දුරකථන ඇමතුමක් ලැබුණාක පොලිසිය ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරා. ඉතින් දැන් මේ අවස්ථාවේදී මේ කාර්යාල වලට උදෑසන යන්න බස් රථයට නැගලා හිටපු මගීන් ඔය බොහෝ දිනෙක බස් රථයේ මගීන් 70ක් 75ක් පමණ හිටියා. සිළු දෙනා මේ අතරමගින් බැහැර දැන් වෙනත් බස් රථයකට යනවා. පාගමනින් ඉදිරියේ තියෙන බස් රථ නැවතුම වෙත. ඉතින් මේ යනකොට හරි අපි ඔයාලට ඉදිරි සල්ලි දෙන්න ඕන වෙන බස් එකකට නගගන්නම් කියලා මේ බස් රථයේ කොන්දොස්තර වරයා කිව්වා. හැබැයි එහෙම දෙයක් සිදු වුණ බවක් අපි දැක්කේ නැහැ. සිදු වුණ දේ නම් බස් රථය පසුව පොලිසිය විසින් බස් රථය රැගෙන ගියා ඒ රියදුරුත් සමගම. ඒ රියදුරුව බස් රථය අරගෙන ගියා ඒ පොලිස් ස්ථානයට වෙන්නති අරගෙන ගියා. මගින් වෙනත් බස් රථවල බොහෝ අමාරුවෙන් නැගලා තමා ගමන ගියා. එතකොට ඔන්න පාරිභෝගික සේවා අධිකාරිය පැත්තෙන් බැලුවොත් පාරිභෝගික සේවා අධිකාරී පනත පාරිභෝගික නීතිය අනුව මෙහිදී මේ සිදු වුණු කාර්ය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකක්ද? මුදල් දීලා ගමන අවසානයේ වෙනක යන්න හිටපු පිරිසට ගමන අතරමඟදී නතර කරන්නට සිදු වුණා. ගමන අතරමඟදී නතර කරනවා පමණක් නෙමෙයි ඒ දක්වා වූ මුදල අය කරන ඉතුරු මුදල් ලබා දීමක් හෝ සිදු නොවි නැවත වරක් එතන සිට ගමන අවසානයේ දක්වා මුදල් දීලා වෙනත් බස් රථ භාවිතා කරන්නට සිදු වුණා. ඔවුන්ට එතෙදී මූල්‍ය පාඩුවකුත් සිද්ධ වුණා. ඉතින් ඒ වගේම බස් රථය නවත්වා ගැනීම සහ බස් රථය නීතිමය පැත්තට යොමු කිරීම හරි. වැරදි ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කර මාර්ගවල ධාවනය කරනවා නම් බස් රථ එවැනි අවස්ථාවක පොලිසියේ වගකීම තමයි ඒ තමන්ට ලැබුණු තොරතුරු අනුව ඒ රියදුරු ඒ කොන්දොස්තරවරු එහෙම මත්ද්‍රව්‍ය ධාවනය කර සිටිනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කරලා ඒ සිදුවෙන්නට තිබුණා වූ අනතුරක් හෝ එහෙම නැත්නම් ඒ නීති විරෝධී ක්‍රියාව වළක්වන එක. හැබැයි නීති විරෝධී ක්‍රියාව වළක්වීමට යාමේදී නීතිගරුකව ආයතනවල සේවයේ නැත්නම් පුද්ගලික අවශ්‍යතා සඳහා නැත්නම් රෝහල් වෙත වගේ තැන් වලට යන්න මේ බස් රථයේ ආපු මගීන් 75 දෙනාගේ කටයුතු ගැන කවුද සලකන්නේ? බස් රථේ නෝන නිකම්ම බස්සලා වෙනත් බස් රථවල යන්න කියලා එහෙම මග හැරලා නීතිය ක්‍රියාත්මක වුණාම සිදුවෙන්නා වූ කාර්ය කුමක්ද? අන්න ඒක තමයි මේ ඇති වුණා වූ ගැටලුව. එහෙනම් මෙහිදී මිනිස්සුන්ගේ ඒ අවස්ථාවේ ඒ බස් රථයේ ගිය අයගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙලා නැතිද? එවැනි දේ කරනවා නම් පැහැදිලිව වෙනත් බස් රථයකට නීතිමය වශයෙන් මැදිහත් වෙලා ඔවුන්ව නග්වලා යැවීමට අවස්ථාවක් තිබුණේ නැද්ද? ඒ කිසි දෙයක් සිදු වුණේ නැහැ. අපි මේවා බස් රථේ යවන්නේ නැහැ. බස් රථේ අපි අත්අඩංගුවට ගන්නවා කියලා පොලිසිය කිව්වා. පොලිසිය ඒක නීතිය ක්‍රියාත්මක කරා. බස් රථේ කොන්දොස්තරවරයාත් හරි වෙනත් බස් රථයකට නක් ගන්නම් කියලා කිව්වා. නමුත් ඔහුත් ඒ සඳහා මැදිහත් වීමක් පසුව සිදුුන්නේ නැහැ. මගින් 75ක් දෙනෙකුට පමණ එතන සිට කුලී ගෙවාගෙන නැවත වරක් කුලී ගෙවාගෙන වෙනත් බස් රථයකට යන්න සිද්ධ වුණා. ඔන්න ඔය වගේ සිද්ධීන් සිදු වෙනකොට අපි කොහොමද
මුහුණ දෙන්නේ කියන එක සම්බන්ධයෙන්ුත් අපි කොහොමද සමහර අවස්ථාවලදී සමහර කෙනෙකුට ඒ උදේ ඒ ගමන යන්න විතරක් මුදල් තියන අයත් ඉන්න ඇති. හවසට මුදල් සොයාගෙන ආපහු එන්න. ඉතින් එවැනි අය අසරණ තත්ත්වයටපත් වෙන්නට සමහර වෙලාවට මේ අවස්ථාවේදී සමහර වෙලාවට වෙලාව මත රෝගීන් තුන්ඩු අරගෙන රෝහල්ගත වෙන රෝහල් වලට යන රෝගීන් ඉන්න ඇති. ඒ තමයි අපහසුවට අමාරුවටපත් වෙන්න ඇති මේ අවස්ථාවේදී. ඉතින් මෙවැනි අවස්ථාවලදී කටයුතු කරනකොට මීට වඩා වගකීමෙන් කටයුතු කරනවා නම් පාර්ශව ඒ වගයුතු පාර්ශව හොඳයි කියන එකත් අපි මෙහිදී ඔබට දැනුවත් කරන්නට හිතුණා මේ අවස්ථාවේදී.